දෙවුණු ආයි දකින්න පුළුවන් නේද දෙවෙනි චිතරේ අපි ආදරය කරපු ආදරවන්තියක් ඉන්නවා. අද ඇවිල්ලා ඉන්නේ බර්රාච්චිගේ මුහුරත් වලට. නයනතාරා. කොහොමද දැක්කේ ඉතින් දිගු නිහඬතාවයකින් තමයි අක්කායි සිනමාවට මේ සම්බන්ධ වෙන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි මම අධ්‍යාපන කටයුතු වලට ඉන්දියාවට ගියාට පස්සේ මම සම්බන්ධ වෙන ඒ කියන්නේ මට කතා කරන පළවෙනි වැඩේ හැබැයි දැන් රූපගත කිරීම පටන් ගන්න දෙවනි සිනමා නිර්මාණය මේ දිනවල ආතුර ආදරයක් කියන උදාර විජේසිංහගේ චිත්‍රපටයේ රූපගත කිරීම වල නිරත වෙන ගමන් ඉන්නේ සහ තව දින කිහිපයකින් බාලරාජ් චිත්‍රපටයේ රූපගත කිරීම අපි ආරම්භ කරනවා කොළඹ සහ යාපනයේ තමයි රූපගත කිරීම සිද්ධ වෙන්නේ. මම නිරූපණය කරන්නේ දමිළ යුවතියකගේ චරිතයක් දිව්‍යාංශලී කියලා. ඒ වගේම අපි හැමෝම ආදරය කරන මෙහි අධ්‍යක්ෂකවරයා කුමාර තිරිමාදුර කලාකරුවාගේ දියණියගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා මේ චරිතය මට ලැබෙන එකට. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මාව රෙකමන්ඩ් කරපු උපුල් නිශාන්ත අයටත් සහ මෙහි සහාය අධ්‍යක්ෂකවරයා ප්‍රසන්න අයටත්. ඒ වගේම මේකට තව ප්‍රවීණ රංගන ශිල්පීන් රසක් දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඔවුන් එක්ක තිරය බෙදා ගන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ චරිතය අක්කට අභියෝගයක් වේද? ඒ කියන්නේ මේක වෙනස් විදිහේ සිනමා නිර්මාණයක් නේ. අනිවාර්යෙන්ම අභියෝගයක්. ඒ කියන්නේ මම හිතනවා සිනමාවේ අභියෝග කියන ඒවා අනිවාර්යෙන්ම එන්න ඕනේ. එකකට එකක් එතකොට තමයි වෙනස් වෙන්නේ. ඉතින් මොකද මේක දමිළ යුවතිගේ ජැෆ්නා ටැමිල් කියන. ඒ කියන්නේ ඒ දමිළ යුවතියකගේ චරිතයක් නිරූපණය කරන්න මම ඒක අධ්‍යයනය කරන්න ඕනි. සහ ඒ දෙමළ භාෂාව හසුරවන්න ඕනි. ඉතින් ඒ හැම දෙයකටම සූදානම් වෙන ගමන් ඉන්නේ මේ දවස්වලත්. ඒ වගේම මට සියලුම ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ ඔපොසිට් ඉන්නේ දනුක දිල්ෂාන් අයියා. දනුක අයියත් එක්ක මම මේ නිරූපණය කරන ඔහු ඉතාම දක්ෂ රංගන ශිල්පිනියෙක් අපිට ඉන්න. ඉතින් ඔහුත් එක්ක නිරූපණය කරන තුන්වෙනි නිර්මාණය ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් මම මගේ උපරිමය මේ චරිතය වෙනුවෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. නයනතාරාගේ ප්‍රේක්ෂකයන්ට නයනතාරාව මොන විදිහේ නිර්මාණ වලින් ඉස්සරහට දැක ගන්න පුළුවන් නේද? ඔව් දැනට නිර්මාණ 3ක වැඩ කටයුතු පටන් අරන් තියෙනවා. කියන්නේ බාලරාජ් චිත්‍රපටය මේ චිත්‍රපටය සහ ආතුර ආදරයක් උදාර විජේසිංහගේ ඒක පොඩක් සයිකොලොජිකල් ත්‍රිලර් චිත්‍රපටයක්. ඒකේ වැඩ කටයුතු කරන ගමන් ඉන්නේ. ඉතින් මේ චිත්‍රපට දෙක සහ ඉතාම ඉක්මනින් මම හිතන්නේ තව මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත හුස්මක් ළඟින් මේ ටෙල් නාට්‍යයකින් සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි දෙරණ නාලිකාවේ වීකෙන්ඩ්. දෙවනි නිමෙන් ගොඩක් ආදරය ලැබුණා. ඉතින් අතරත් දෙවනි නිමෙන් තමයි ගොඩක්ම දෙවනි වඳුරන්නේ. ඉතින් දෙවනි නිමේ දෙවනි දිගහැරීමේ අවසානය ළඟා වෙනවා කියලා කතාවක් යනවා. ඉතින් දෙවනි ආයි දකින්න පුළුවන් නේද දෙවනි නිමේ? ඒක නම් හරියටම කියන්න දන්නේ නැහැ. මොකද මම හිටියේ දෙවනි නිම සීසන් 1 එකේ. ඉතින් ඒක අවසන් කරලා තමයි විදේශගත වෙන්න සිද්ධ වුණේ අධ්‍යාපන කටයුතු වලට. හැබැයි අදටත් හැමදාටමත් මම මගේ දෙවනි නිම ටෙල් නාට්‍ය වෙනුවෙන් තිබ්බ ආදරේ ගෞරවය හැමදාම එහෙමයි. මොකද දෙවනි නිමේ දෙව්මි හරහා තමයි ප්‍රේක්ෂකයෝ මාව අඳුරගන්නේ. ඔඩියන්ස් එක මට ආදරය කරන්න පටන් ගන්නෙ. ඉතින් ඒ ආදරේ මම හැමදාම මගේ හිතේ දරාගෙන ඉන්නවා. ඉතින් මම ආදරෙන් මතක් කරනවා දෙරණ නාලිකාව ඇතුළු ඒ සාරංග මිනිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිස. මොකද ඒ චරිතය හරහා තමයි මම ප්‍රේක්ෂකයන්ට එච්චර සමීප වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපි බලමු ඒක ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ දැන් සීසන් 2 අවසන් කරන්න තමයි හදන්නේ මට ආරංචි වුණ විදිහට. ඒ කියන්නේ ආරාධනාවක් ලැබුණොත් ආරාධනාවක් පිළිගන්නවද? ඒක බලන්න ඕනේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැනට ඒ කියන්නේ දෙව්මි කියන චරිතය ඇත්තටම ඒ සීසන් 1 එකෙන් අවසන් වුණා කියලා තමයි මම හිතන්නේ. ඒක ඉතාම ලස්සන ආරම්භයක් සහ ලස්සන අවසානයක් තියෙනවා. ඉතින් මම හිතනවා ඕනම දෙයක අර හොඳ ආරම්භයක් සහ හොඳ අවසානයක් තිබ්බාම ඒක සුන්දර මතකයක් වෙනවා හැමෝටම. ගොඩාක් ඩ්‍රැග් වුණොත් ඒක සමහර වෙලාවට කෙනෙක්ට සුන්දර මතකයක් නොවෙන්න පුළුවන්. ඉතින් බලමු අපි. ඔව් ස්තුතියක් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ගොඩක් ස්තුතියි මල්ලි. ඒ වගේම ඔයාටත් මම සුබ පතනවා. වාගේ වැඩ කටයුතු වලටත් සහ වාගේ ටීම් එක හැමෝටම සුබ පතනවා. Thank you.